හරි. ඊට පස්සේ තුන්වෙනි ගාන ධාරාවේ තුන්වෙනි ගාන වාට දීලා තියෙනවා. වාට දීලා තියෙනවා මෙන්න මේ විදිහට පරිපතයක් කෝෂයක් දීලා තියෙනවා. මේකේ ප්‍රතිරෝධය වා හිතන්න ඕම් 2යි. මේකේ ප්‍රතිරෝධය වා හිතන්න ඕම් 4යි. වාට මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධය දීලා තියෙනවා ඕම් 1යි කියලා. මේකේ විද්‍යුත් ගාම බලය වාට දීලා තියෙනවා. වා හිතන්න මේක වාට දීලා තියෙනවා 70ක් කියලා. වෝල්ට් 70ක් කියලා විද්‍යුත් ගාම බලය දීලා තියෙනවා. හරි. එතකොට අපෙන් මේක අහන්න ඉස්සලාම ධාරාව. ඒ කියන්නේ මේ පරිපතේ ගන්න ධාරාව අහනවා. එතකොට පරිපතයක කෝෂයක් තියෙනවා. කෝෂ ධනාග්‍රයෙන් තමයි ධාරාවක් කරන්න පටන් ගන්නෙ. එහෙනම් ධනාග්‍රයෙන් I කියන ධාරාවක් මෙහෙම ගලාගෙන යනවා. ඒ කියන්නේ ධාරාව කොහෙන්වත් බෙදෙන්නේ නැහැ නේ පුතා. එහෙනම් ධාරාව බෙදෙන්න කියන මේ විදිහට ධාරාව මෙහෙට එනවා. බෙදෙන්න හන්දියක් මොකක් කරන්නේ. එහෙනම් ධාරාව බෙදෙන්නේ නැහැ. හරි. එහෙනම් අපිට දැන් හදන්න පුළුවන් ධාරාව I සමානයි E බෙදීම සිම්පල් R ධන කැපිටල් R. එහෙනම් I සමානයි E කියලා කියන්නේ 70යි. බෙදීම සිම්පල් R කියන්නේ ඕම් 1යි. මේකේ සමග ප්‍රතිරෝධය R කියන්නේ සමග ප්‍රතිරෝධය. මේක ශ්‍රේණිගතයි නේද? ධාරාව බෙදලා යන්නේ නැහැ නේ. එහෙනම් 4යි 2යි 6යි. එහෙනම් I සමානයි 70 බෙදීම 7යි. එහෙනම් I ට උත්තරයක් එනවා 77න් බෙදුවම 10යි ඇම්පියර් කියලා. ඊට පස්සේ අපෙන් අහනවා පුතා 2 ඕම් හරහා විභවාන්තරය මේක හරහා විභවාන්තරය මම ගන්නවා V1 කියලා. මේකේ දෙපැත්ත විභවාන්තරය මම ගන්නවා V2 කියලා. එහෙනම් V1 හොයන්න ගියොත් එහෙම ඔයාලා දන්නවා මේක තුලින් ගන්න ධාරාව ඇම්පියර් 10යි. ප්‍රතිරෝධය 2යි. එහෙනම් අපිට පුළුවන් I වර්ග R දාලා හොයන්න. එහෙනම් අපිට පුළුවන් V සමානයි විභවාන්තරය නේද? සෝරි. විභවාන්තරය හෙව්වොත් එහෙම V සමානයි IR. V කියන්නේ V1 ගන්න ධාරාව ඇම්පියර් 10යි. ප්‍රතිරෝධය කීයද? ප්‍රතිරෝධය ඕම් 2යි. එහෙනම් V1 සමානයි 10 2ක් 20යි වෝල්ට් කියලා. ඊට පස්සේ V2 හොයන්න ගියොත් එහෙම V2 නම් V සමානයි ඒත් IRමයි. එහෙනම් V2 සමානයි ගන්න ධාරාව ඇම්පියර් 10යිම තමයි Iම තමයි ප්‍රතිරෝධය 4යි. එහෙනම් V2 සමානයි 10 4ක් 40යි වෝල්ට් කියලා යනවා. ඊළඟ කතාව තමයි අපිට මේක පළවෙනි ගාන නම් මේක දෙවෙනි ගාන. තුන්වෙනි එක අහනවා අපෙන් කෝෂයේ දෙපැත්ත විභවාන්තරය කීයද කියලා. හරි. දැන් බලන්න දැන් මේකේ කෝෂයේ විභවාන්තරය හොයනකොට කෝෂ දෙපැත්ත විභවාන්තරය හොයනකොට කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන හින්දා මොකද්ද වෙන්නේ? විද්‍යුත් ගාම බලයට වඩා දෙපැත්ත විභවාන්තරය අඩු වෙනවා. ආයතන හදිස්සියාරේ මෙතන තිබ්බේ නැහැ කියලා අභ්‍යන්තර ප්‍රතිරෝධය බිඳුවයි කියලා. එහෙම වුණොත් අපිට කියන්න පුළුවන් විද්‍යුත් ගාම බලය කෝෂ දෙපැත්ත විභවාන්තරයට සමානයි කියලා. නමුත් දැන් කියන්න බෑ මෙතන අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. එහෙනම් කෝෂයේ දෙපැත්ත විභවාන්තරය. කෝෂයේ තියෙන මේ විදිහට මේක ධනාග්‍ර මේක ඍණාග්‍රය. ධනාග්‍රයෙන් එළියට ධාරාවක් ගන්නවා I සමානයි ඇම්පියර් 10යි කියලා. මේකේ විද්‍යුත් ගාම බලය E සමානයි 70යි වෝල්ට්. මේකේ දෙපැත්ත විභවාන්තරය මම ගන්නවා V3 කියලා. ධනාග්‍රයෙන් එළියට ධාරාව විසර්ජනයක්. එහෙනම් අපිට ලියන්න පුළුවන් V සමානයි E ඍණ I සිම්පල් R කියලා. එහෙනම් V3 සමානයි E කියලා කියන්නේ පුතා 70යි. මෙතන විභව බැස්මක් ඇති වෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය හින්දා ගලන ධාරාව ඇම්පියර් 10යි. අභ්‍යන්තර ප්‍රතිරෝධය R සමානයි 1යි. එහෙනම් V3 සමානයි 70න් අඩු ගන්න 10 වරක් 1 10යි. V3 සමානයි 70න් 10 කියාම 60යි වෝල්ට් කියලා එනවා. එහෙනම් කෝෂ දෙපැත්ත විභවාන්තරය වෝල්ට් 60යි. අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියලා දන්න. ඒ කියන්නේ මෙතන විභව බැස්මක් ඇති වෙන්නේ නැහැ නේ. ඒතකොට මේ කොටස බිඳුවක් වෙනවනේ. එහෙනම් V3 70ට සමාන වෙනවා. ඒතකොට මෙතන විද්‍යුත් ගාම බලයට වඩා විභවාන්තර අඩු වෙන්න හේතුව තමයි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන විභව බැස්මක් ඇති වෙනවා. ඒ හින්දා. ඊට පස්සේ අපෙන් අහනවා මේ ඕම් 2 සහ ඕම් 4 හරහා ජවය. හරි. එහෙනම් හතරවෙනි එකෙන් ඕම් 2 හරහා තියෙන ජවය කියන්නේ ඕම් 2 තුලින් උත්සර්ජන ජවය අහනවා. අපිට පුළුවන් පුතා ගලන ධාරාව දන්නවා ප්‍රතිරෝධය දන්නවා. එහෙනම් අපිට පුළුවන් P සමානයි
I වර්ග R දාලා හොයන්න. එහෙනම් ඕම් 2 2යි ඕම් හරහා ජවය තමයි මේ හොයන්නේ. එහෙනම් P සමානයි ගලන ධාරාව ඇම්පියර් 10යිනේ. ඒකේ වර්ගය ප්‍රතිරෝධය 2යි. P සමානයි 10 වර්ගය 100යි ගුණ කිරීම 2. එහෙනම් P සමානයි මෙතන එනවා 200යි වොට් කියලා. ඒ කියන්නේ මේ කියන ප්‍රතිරෝධයේ උත්සාහන ජවය P සමානයි කොච්චරද? වොට් 200. ඊළඟට අහනවා පුතා 4යි ඕම් හරහා. 4යි ඕම් හරහා ජවය හෙව්වොත් එහෙම ඒත් අපිට පුළුවන් P සමානයි I වර්ග R වලින් හොයන්න. එහෙනම් P සමානයි I කියන්නේ පුතා ගලන ධාරාව ඇම්පියර් 10යිනේ. වර්ගය ප්‍රතිරෝධය 4යි. P සමානයි 10 වර්ගය 100යි 4. එහෙනම් P සමානයි අපිට එනවා 400යි වෝල්ට් කියලා. පැහැදිලි කියන එක. ඉතින් මේ කොටස් ටික හරියට අල්ල ගන්න. එතකොට වැඩේ කොට දා ගන්න පුළුවන් ඉස්සරහට එන ගණන් එක. හරි.